දැන් මං කාටද හලෝ බල්ලෝ කියලා ආදරෙන් කතා කරන්නේ. ඇයි මචං මෙහෙම මාව දාලා ගියේ? අවමංගල සභාවෙන් අවසරයි. ඉතින් ඇත්තටම මේ සඳුනි දුවගේ නික්ම යාම අපේ මුළු ගමටම වගේම අපේ මේ හදවත්වලත් ඇති කරේ පුදුම පාළුවක්. ඒ සඳුනි දියණිය ගැන වචන කීපයක් කතා කරොත් ඇය කිසිවෙකුටත් කිසිම බොරුවක් නොකරපු ඉතාමත් අවංක දියණියක්. ඇත්ත වශයෙන්ම ඇයගේ අවංකකම අද දින අපිට දැක ගන්නට නොලැබීම දුකට කරුණක්. ඒ වගේම තමයි මේ සඳුනි දියණිය කිසිම කෙනෙකුට කිසිම විදියකින් ඇදයක්වත් නොකරපු, කිසිම කෙනෙක් ගැන කිසිම විදියකට කේලමක්වත් නොකියපු ඉතාමත් හොඳ ගුණ යහපත් අවංක දියණියක්. ඇයගේ අවංකකම අපි සැමටම හොඳ ආදර්ශයක්. ඒ වගේම තමයි මේ සඳුනි දියණිය ජීවත් වෙලා ඉන්න කාලේදී තමන්ගේ චරිතය පවා ඉතාමත් යහපත් විදියට තියාගත්ත, කිසිම කෙනෙකුගෙන් කිසිම කතාවක් නොහාන විදියට ජීවත් වුණු බොහොම ගුණ යහපත් ගැරිවියක්. wait පොඩ්ඩක් ඉන්න. ඒ කියපු කතාව අපොසර කියන්න බලන්න. සඳුනි දියණිය බොහොම ගුණ යහපත් විදියට ජීවත් වෙච්ච, තමන්ගේ චරිතය හරි විදියට පවත්වාගෙන ගිය දියණියක් කියලා තමයි මම කිව්වේ. හරි මට ඉස්සෙල්ලා ඇහුන්නේ නැහැ. ඒකයි මම පොඩ්ඩක් ආයෙ කියන්න කිව්වේ. කරගෙන යන්න. මන්නේ දන්නේ මේකේ මාත් එක්ක ඉදි නටපු නාඩගම් ටික. ඕකේ දැන් අපායට ගිහිල්ලා ওই නටපු නාඩගම් ටික ওই විදිහටම නටයි.